යම්මත් තමයි ඔක්සිජන් කේස් එකක් නැහැ නේ මේ ඉන්නවා කියනවා ඊට පස්සේ දකුණු ලකුණ තියලා මුග් ගාලා මහින් එළ ඔයා කියන දේ ඇත්තම පළල වයිඩ් කියනවා කලබල වෙන්න එපා සල්ලි උඹට අත තියන්න ඉඩ දීලා තමයි අයියා මම තව යන්නද මෙතන ඉන්නද කොහොමද මෙතෙන්ට එන්නේ නිල්දිය පුකුණ විතරක් බලන්න. ඔව් අනිත් ඒවා දන්නේ නැහැ. මේ කැල්සියම් කාබනේට් තියෙන. ඒවා බලන්න කියන ඒවා තනිකර මාලිගාවල් වගේ. ඒක බලන් දෙන්නේ නැහැ. වවුල් කාමරයක්, වැහිලෙන් කාමරයක් බලන් දෙන්නේ නැහැ. ඔව් ඒ අපි පොඩ්ඩයින් අපි දකින්නේ. එහෙම නෙවෙයි අපිට නගින්න පුළුවන් කුළුණු තියෙනවා. ඔව් මේකේ තනිකර අසර ගියම් මාලිගාවක ඉන්නවා වගේ. වතුර බින්ද මේ වතුර බින්දෙන් තමයි මේක ටික ටික වර්ධනය වෙන්නේ. දැන් ස්ටේෂන් එකට යන ගමන් ඉන්නේ බලමු ස්ටේෂන් එකට කට්ටිය ඇවිල්ලා ඉන්නවා කිව්වා බලමු පාර වැද්දේ ඇවිදින්නේ අපි ගමන පටන් ගත්තේ කොළඹ කොටුව ස්ටේෂන් එකේ. ඉතින් එතනට අපි කවදාවත් දැකලා නැති යාළුවෝ 6 දෙනෙක් එක්ක සෙට් වෙලා අදුල්ල නයිට් මේල් එක එනකන් අපි බලන් හිටියා. තා විනාඩිය කොළඹ කොටුවට දවස් ගැන මොකක්ද කියන්න තියෙන්නේ? පට්ටම් මහන්සි බොන්න ඕනද? දුවකම් බොන්නේ නැහැ සකෝ. හයි. දුවන්න ලෑස්තිලා ඉන්න සීට් එකට. අතේ මොනේ හිටයක් අල්ලගත්තා මේ. හයි යන්න. හයි අරුන්. හයි හිටයක් අල්ලගත්තා දෙන ගෙවන් දීලා. මගේ බෑග් එක ගියා. උඹම මාව හිර කරා මෙතන. බලන්න. අහිංසක බෑග් කියලා. එකයි මම කරන්නේ. පැත්තක් ගිහලා. මගේ බෑග් එක. බුලත් ඉරේ කඩේ මම බෑග්. පරක් වෙලා ආපු නයිට් මේල් එකේ නැගලා අපි දැන් ඇල්ලට යන ගමන්. ඒ ගමන් අපි නුවරින් සඳුවවයි දතසුද්දවයි කෝච්චියට දාගත්තා. දැන් අහන්න එපා මේ එළවලු මොකටද කියලා. ඒක ඉස්සරහදී බලා ගන්න පුළුවන්. ආයි කොහමද ඉතින් කස්තිය. අම්මට සිදුවෙනවා ඉරේදී. එන්ජිම සෙට් කරනවා. වීඩියෝ නේ. කවදාද කියද? අපිට මම වංක වෙනවද? මේක ඇවුනේ එක්කෙනෙක් ටිකට් යන්න නැති වෙලා අපි ඉතින් ට්‍රේන් එකෙන් පැන්න. කාගේ ඉතින් ටිකට් ටිකට් ගන්නවා නෙවෙයි මම ටිකට් අනිත් පැත්ත ගන්නවා. කතාව ෆ්‍රෙන්ඩ්ස් අපි කතාව එක තමයි. මම දැන් සඳුවර දෙන්නම් ඉස්සරහට කරගෙන යන්න. ඔබ කරගෙන ඵලයක්. උම්මගේ නම කනවා. රිද්ද ගලවන්නේ නැහැ. ඉතින් අර සෙට් එක ආව ඇල්ලට ආවේ අඩි 200 පොළොවේ යට යන්න බලාගෙන. දැන් අපි යනවා අපේ ලහිරු අයියාගේ කොටේජ් එකට. හැපි වැලන්ටයින් ඩේ. ආදරේ මං ඔයාලට. මේ කෙල්ලෙට දෙමු. කෑම ටිකත් අරගෙන දැන් ආතල් එකේ යන්න තියෙන්නේ. උදේටයි රැටයි දෙකටම හරි. දවල්ට නැහැ. පයිසයක් ගානට සතුවා. යකෝ කොත්තු ගහන්න ගත්තේ. කොත්තු වලේ සලාද මොනද? කොත්තුවට සලාද දෙන්න. උඹලට සල්ලි වැඩිද කියපන්කෝ මට. ඔව් දැන් අරකට ටිකට් කඩන්නත් ඕනේ මේකට දෙන්න ඕනේ. යවන් දැන් මෙතන වෙනම හයික් එකක් තියෙනවා දැන්. අව කොටේජ් එකට. ප්ලේස් එක. අපි පස්සේ ඒ මචං බලාගෙන හරි පොඩි අඩි ටිකක් තියෙනවා. ඉරාවට මේ. ලස්සන ලොකේෂන් එක. යන්න හදන්නේ. AC එකත් නැහැ වගේ.
ලස්සනයි වාසිය රූම් එකට මම මුලින්ම යනවා බලමු ගිහලා මොනවද තියෙන්නේ කියලා අපි යන්නේ හිරු 100යි එකේ ඉන්න බ්‍රෝ ගිහලා බලමු රවුටර් එකක් තියෙනවා ෆ්‍රී wifi ලු wifi තියෙනවද දන්නේ නැහැ රින්ජ් එක නම් හරිය මාර කුසුඳක් ඉන්නේ මට සිරියා පට්ට සනීප මේ වැඩේ මම මේ කල්ලෝ වැඩේ ඉතින් රසට උයන්න කන්න පුළුවන් විදිහට අවසර බොන්න බං අයිස් කියලා දාන්න අම්මට උඩු ඇයි බං උඩට අර අතන බාත්රූම් එකේ වතුර අර උ ලැට් එකේ ගුණා කියන්නේ මොකද ඔයලට් එකේ බා නිකම්ම නිකන් ගන්න දැන් අපි ඉතින් කොලෙජ් එකේ ඉඳලා යන්න හදන්නේ මෙතන ඉඳලා කිලෝමීටර් බස් එකෙත් යන්න තියෙනවා තව කිලෝමීටර් ගාණක් පයින් යන්නත් තියෙනවා ඉතින් කාලා බීලා ඔක්කොම කරලා දැන් තමයි යන්න වෙටත් උනේ දැන් වෙලාව 12:40යි හායි අපි ආ ඩ්‍රයිවර් මාමා හම්බෙන්න මට දෙදි ආයි මම බලන්න තියෙනවා දැන් අපි මේ ඇල්ල ටවුන් එකේ ඉඳන් වැල්ලවායි බස් එක නැගලා මෙන්න මෙතනින් බහැලා ඉන්නේ ප්ලේස් එකට යන්න. ඔය තියෙන පොට් එක. ඉතින් බහැලා තමයි ඉන්නේ. බලමු ඉස්සරහට ගිහලා. අර තියෙන්නේ මං අර අඩෝ මේ අපි කියපු හින්දා තමයි මේ කියන්නේ අඹ තිබ්බේ මේ මුට හොඳ එක්ස්පර්ට් අනරු දෙන්නේ අරුට අවදාන අඩෝ නියම වඳුරු ඩබල් අබ්බා අර වලම කරු නගින නැගිල්ල අර බලා දෙන්නම වැටුණක් කමන්නේ අඹයක් දාලා වැටියක් ඔය ඇති අපි දෙන්න ලොකු දෙයක් කියන්නේ පොඩ්ඩක් තිබ්බනම් මරුවා අපරාධ අර දුණු එකක් අරගෙන අරු බල දාන්න බා ඇද්ද ආයේ මෙහි ඇවිල්ලා ඉවරයි ඈ අඩෝ ජයග්‍රාහී ජම්බෝලේ ජම්බෝල සතුර සමරන්න ඕන අබයි ජම්බෝලයි කකා අපි දැන් මේ පාරේ ගොඩක් දුර ආවා. ඇත්තටම කිලෝමීටර් 3ක් විතර එන්න දිනවා මේ පාරේ පයින්. ඔයගොල්ලන්ට ඊට පස්සේ ආවට පස්සේ මෙන්න මේ වගේ තැනක් බලා ගන්න පුළුවන් නිල්දිය පොකුණට ටිකට් ගන්න. එතනින් තමයි ඔයගොල්ලෝ ටිකට් අරගෙන ඇතුළට යන්න තියෙන්නේ. Nothing's good, guy. Stick. Can you buy it here? Stick? වෙලාව 4:10යි 4:10යි පිටටිය අඳුවලා ඉස්සරහින් යනවා ආව නිල්දිය පොකුණ බලන්න කොමාරි කිලෝමීටර් 4ක් විතර ආපයි ඉල්ල කෙනෙක්ගෙන් ටිකට් එක කීයද බ්‍රෝ 10යි නේ 10 ගානේ ටක් දීලා ඊට පස්සේ අපි ආවා ඇවිල්ලා මේ යන ගම යම්මත් තමයි හිතන්නේ අපි ආවා මීට 800 සුපිරි ඒ ඔක්සිජන් කේස් යන්නේ නැහැ නේ ඔක්සිජන් කේස් යන්නේ නැහැ නේ මේ ඉන්නවා වගේ තමයි මේක දැම්මද මේක හරි ඒලා ඔන්න මේවා වං කකුල ඉස්සරහින් තියලා ඊට පස්සේ දකුණු කකුල තියලා මුග් ගාලා බහින්න එළ ඔයා කියන දෙයක් තමයි සාස්තම් බා කොහොමද ඉන්නේ බලන්න තා ඊට පස්සේ ඉන්න කොහොමද මේකට හැරෙන්න ටෝචන් කරන්නේ හරි බලන්න ඔතනින් කටින් බලන්න ඔතනින් ඉබාදී ඉබාදී කරලා පල්ලර වයිඩ් තියන්න සුපිරි අනිත් එක ඉබාදී භාගයක් කරනවා අනිත් එක වයිඩ් දෙන්න අර අනිත් එක වයිඩ් කරගන්න කලබල වෙන්න එපා සගෝ ඔබට අත තියන්න ඉඩ දීලා තමයි මම බහින්නේ අලගම කම්බේ අපි දීලානේ පිළිවෙත් තමයි
ඈ එන්නේ නෑ මචං එලි විතරයි අයියා මං තව යන්නද මෙතන ඉන්නද හා කොහොමද අත්දැකීම දෙවියනේ කවුද මේ ඉන්නේ දවසුද්දා අනිත් සෙට් එකක් දෙනවා ඔහොමම මම රෝච් එක පොඩ්ඩක් ගන්න මම මුන්ට අර මගේ මුලක් පේන්නේ නැහැ ටිකක් විතරයි පේන්නේ දවල්ද රෑද කියලා හොයන්න බෑ. මීට 800ක් කියලා කියන පල්ල හැර තියෙන්නේ. අඩි 200ක්ද බං? අඩි 200ට වැඩි බං ඒ කියන්නේ. ඔයා එනවද? අඩ මෙතන කම්බේ තියෙනවා බං. ෆෝන් දාගන්නම ජවුලන්නේ ලෝකේ තියෙනවනේ. ෆෝන් දාගන්නම ජවුලන්නේ ලෝකේ තියෙනවනේ. ෆෝන් දාගන්නම ජවුලන්නේ ලෝකේ තියෙනවනේ. කලබල වෙන්න එපා සකෝ. අපේ හරිදකෝ එනවාද ගයිඩ් කරලා ඉස්සරහින් යනවා. දෙකට නැගීගෙන තමයි යන්න වෙලාදී. හරි ගෙඩුම් නැගිනේ ගයි. අපි ගත්තා මිත්‍රින්. මේ ගෝවා හැමතැනම තියෙනවා අයියා. මේ වගේ දැන් පේන්න තියෙන ওই ටික විතරයි. තවත් කාමර තියෙනවා කැල්සියම් කාමරයක් තියෙනවා කාමර ගයිඩන් කාමර කියලා. එතම කාමර තියෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන මේ කැලේ විතරක් නෙමෙයිනේ. නෑ මේ අපි යන්නේ පොඩි ප්‍රමාණයක ගුහාවේ. හරි. මේක අපි ඇවිත් සතියකින් දෙකකින් මාසයකින් ඉවර කරන්න බෑ තරම් විශාලයි. මතුවෙන තැන් නම් මෙතන ඉන්න ගයිඩ්ලා ටික දෙනෙක් දන්නා සාමාන්‍ය තැන් දෙකක් තුනක්. එතන ඊට වඩා දේවල් යන්න පුළුවන් පැති තියෙනවා අපිට. ඒකේ හිමාවක් අපි තාම දන්නේ. එතකොට මේක හොයාගත්තේ මොකද? මේක හොයාගත්ත අපේ කලින් ඉන්න ගයිඩ්ලා සෙට් වෙලා දැන් අවුරුදු 23කට ඉස්සර මේ අපි දැන් බැස් එකේ ඉන්නේ ප්‍රධාන දොරටුවෙන් තමයි ඒක හොයාගන්නේ. එතකොටත් මේක මේ විදිහටම තාමත් අපි හොයාගත්තේ නැති පැති තියෙනවා. එතකොටත් මේක මේ විදිහටම තිබ්බ නැත්නම් දැන් හදලා නෑ මේ විදිහම තමයි. ඔය යන කට්ටිය ඉන්නද? එනත් නවරවා. අපිම තමයි හොයන්නේ නේ. අපි දැන් තාම පරිශන කරනවා. අපි තව ඉස්සරහට තව අලුත් තැන් දාන්න බලාපොරොත්තු ඉන්නවා. නිල්ලේ පොකුණම අලුත් ආරොගුත් මේ ළඟදී අපි හොයාගෙන යන ගමන් ඉන්නේ. උදෝ වගේ ඉනි මං එනින් බහින්න ඕනේ නැහැ. ඒකට වෙනම පාරක් අපි අලුතෙන් දාන්න. ඉතින් ඔයාලා හදනවද මුකුත් එහෙම එකක් තියෙන්නේ? නෑ තියෙන ඒක බාහික කටවල්ම තමයි අපි හොයාගෙන අපි පාරවල් හදාගන්නේ. හරි. සෑහෙන දිග සීනක් තියෙනවා නේ කියන්නේ. සෑහෙන දිග කතා තියෙනවා නේ. දැන් එන්න ඔක්කොම මෙතෙන්ට එන්නේ නිල්දිය පොකුණ විතරක් බලන්න. ඔව් අනිත් ඒවා දන්නේ නැහැ. මේකේ කැල්සියම් කාබනේට් තියෙනවා. ඒවා බලන්න කියන ඒවා තනිකර මාලිගාවල් වගේ. ඒක බලන් දෙන්නේ නැහැ. වවුල් කාමරයක්, වැහිලෙන් කාමරයක් බලන් දෙන්නේ නැහැ. ඔක්කොම එන්න ආයෙන්නේ. අර ඒක තමයි ටාගට් එක. නිල්දිය පොකුණ විතරයි. ඇත්තම ඉගෙන ගන්න ඕන නිල්දිය පොකුණ කරලා තියෙන ඒ වගේ තමයි. අර එජ්ජස් සම්පූර්ණ මේ ඔව් කැල්සියම් කාබනේට්. ඔව් ඒ අපි පොඩ්ඩයින් අපි දකින්නේ. එහෙම නෙවෙයි අපිට නගින්න පුළුවන් කුළුණු තියෙනවා. ඔව් මේකේ තනිකර අසර ගියම් මාලිගාවක ඉන්නවා වගේ. කැල්සියම් කාබනේට් තියෙන මේ වද වගේ. ඒවට ගහපුවම එක එක සවුන්ඩ් ගන්න පුළුවන්. එකකින් ගන්න පුළුවන් සවුන්ඩ් 10ක් 15ක් කියලා. ඒවා තමයි බලන්න ඕනේ දේවල්. ඒවට ඇවිල්න්නේ නැහැ. ඒවට යවෙන්නේ ඒවා ඉල්ලන්නේ නැහැ. යන්නේ අපි අපිටත් ඕනේ යන්න. යන්න පුළුවන් ඒක අපි උඩින් වෙනම කතා කරගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ කාටද අපි යන්නේ? ආයෙ ගිහිල්ලා ඔෆිස් එකෙන් කතා කරගෙන මේක වෙනම ඒ කියන්නේ එතන තිබ්බොත්. ඔව්. ඒ කියන්නේ ඒකට වෙනම පැකේජ් එකක්. ඔව් ඔව්. ඒක මේ පාන නෙවෙයිනේ. ආහා. ඒක එන්නේ. දැන් අපි දෙවෙනි තත්ත්වෙනේ යන්නේ. මේ අපි දෙවෙනි තත්ත්වෙනේ. අපි ඒතුරු බහින තුන්වෙනි තත්ත්වෙට. තුන්වෙනි තත්ත්වෙට බහ තමයි කැල්සියම් කාබනේට් වවුල් කාමර ඔක්කොම බලන්න. ඒ කියන්නේ තව පල්ලෙහාට. තව පැල්ලහට බහ තමයි උඩට නගින්නේ නිල්ලිය පොකුණු ගන්න. අප්මඩ ඉතින්. සිතාවල අපි දැනන් ඉතින් නෑ නේද? ඒක තමයි අපි කියන්නේ අපි බලාපොරොත්තු වෙන ඉස්සර තව දේවල් දාන්න කියලා. ඔව් නේ. අපි ඊළඟ පාර ඔක්කොම හා. අපේ නම්බර් එක කරන් ගිහලා අපිට කලින් දැනුවත් කරනවා. හරි. මෙන්න මෙතන ගල තියෙනවා ඔළුව වදී පරිස්සමෙන්. හරිද? ඔව්. ඔළුව නමාගෙන මෙන්න බාර වෙලා නැත්නම් කමන්න ඔළුව වද්දාගත්තා. ඔව්. ඒකෙන් තමයි නින්දේ පොකුණ කියලා නම දාලා තියෙන්නේ. මේ පාන් කැල්සියම් කාබනේට් තමයි තියෙන්නේ. අල්ලන්න එපා. ඔහොම බලන්න රැක ගන්නවා. මේවා අපේ ඉදිරිය පරම්පරාවටත් දෙන්න. එන ඔක්කොම බලාගෙන අල්ලන්න එපා.
මේ දෙන්න අපි කියන වතුර බින්දුව මේ වතුර බින්දුවෙන් තමයි මේක ටික ටික වර්ධනය වෙන්නේ. හරි. තේරෙනවද? අල්ලන්න එපා වතුර බින්දුව. වතුර බින්දුව වලින් තමයි ටික කාලයක් යනකොට විශාල වෙන්නේ. ඉත කාලයක් යනවා නේ. යනවා. 100,000 වගේ. මේක වතුර හිඳෙන්නේ නැද්ද ඒතකොට? ලෙවල් එක වෙනස් වෙනවා. ටික කාලයකින් ලෙවල් එක අංගල 6ක් විතර අඩු වෙනවා, අංගල 6ක් විතර වැඩි වෙනවා. එහෙම කියනවා. හිතෙන්නේ නැහැ. හිඳෙන්නේ නැහැ නේ. ඉතින් ඔන්න අපි දැන් තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ නිල්දිය පොකුණ මෙතනට ආවට අපිට ඇත්තටම පෙනුනේත් නෑ අපි ටෝච් ගහලා බලනකම්. ඉතින් පුදුම කරුවලක් තියෙන්නේ මෙතන අපිට වතුර තියෙන තැනවත් අඳුර ගන්න බැරි වුණා. ඉතින් ඒගොල්ලෝ අපිට නාන්න ඒව කරන්න උඩින් ෆ්ලෑෂර් එහෙම ගහනවා. ඒත් කැමරාවට හරියටම බලා ගන්න අමාරුයි. ඒක නිසා තමයි මෙතන ඇත්තටම වීඩියෝ කරන්නත් අමාරුයි. ගොඩක් වීඩියෝස් අපි ගාව නෑ. හැබැයි මම ඔයගොල්ලන්ට බලන්න ෆොටෝස් ටිකක් දාන්නම් මෙතන කොයි වගේද කියලා. බලන්න මෙතන වතුර පුදුම නිල් පාටක් තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඈතින් අපිට යන්න පුළුවන් තරම් මාක් කරලා තියෙනවා. ඉතින් එතනින් එහා යන්න එපා. හැබැයි එතනටත් අඩි 10කට විතර ගැඹුරක් තියෙනවා එතනත්. ඉතින් අපි ගිහාම් පවා පළවෙනි අඩි 2-3 ඉස්සරහට යනකොට සම්පූර්ණයෙන්ම අපේ ඔළුව වැහෙන මට්ටමට වතුර එතන තියෙනවා. ඉතින් අපිට හිතා ගන්න බෑ කොච්චර ගැඹුරක් තියෙනවද කියලා. ඉතින් ඒක නිසා එතනට යනවා නම් ගොඩක් පරිස්සමෙන් යන්න. ඉතින් අපිට අපේ කට්ටියට මේ වගේ ෆොටෝස් ටිකක් එහෙම ගහගන්න පුළුවන් වුණා. ඒගොල්ලෝ අපිට ලයිට්ස් ඒ වගේ දේවල් සේරම දෙන නිසා. ඉතින් පුදුම ලස්සන තැනක් මේ බලන්න වතුර නිල්ම නිල් පාටයි. ඕගොල්ලන්ටත් මෙතනට යන්න පුළුවන්. අපි නාලි කරයි. දැන් ආයෙ උඩට යන්න හදන්නේ. සුපිරි. යා. අට්ටම් ප්ලේස් එක. අට්ට වතුර ටික. ලාපාර ෂර්ට් නම් ඇඳගෙන මේක බහින්න එපා. ඉවරයි. මගෙත් ඉවරයි. සුදු අඳින්න එපා විශේෂයෙන්. සුදු අඳින්න එපා. විනාඩි 15යි නාන්න දුන්නේ. මතකද දාන්න බහින්න එපා කියහම මතකද? පේන දේ නෙවෙයි ඇතුලේ තියෙන්නේ. දාන. ඇයි මම හිතුවේ ඔච්චර ජම්බර නැතුව ඇති කියලා. මම හිතුවා අඩියක්වත් මේ මෙතනට වගේ ඇති කියලා. මම දාතෝටිය. මාත් බැස්සට පස්සේ තමයි ශකමුම්මුනේ. සුපිරි ඈ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න ඕන ප්ලේස් එක. හරිද? සුපිරි කියන්න වචන නැහැ. වීඩියෝ එක බලලා අනිවාර්යෙන් හොයාගෙන හරියන්න. නේද මචං? එච්චරයි කියන්නේ. අපි ගියා 10යි උස්සarnයි දෙවිහිටයි. ඉතින් මෙතනින් තමයි ඉන්ට්‍රස් වෙන්න තියෙන්නේ. ටිකට් අරගෙන ටිකට් එක 10යි. මේ නීතිත් එක්ක ඔයගොල්ලන්ට ඇතුළට එන්න පුළුවන්. තව වෙන තැන් වලටත් යන්න පුළුවන් කියලා මේගොල්ලෝ කියනවා. ඒ ඇවිල්ලා පැකේජ් වලට බලලා කතා කරලා ගන්න සුපිරි පොට් එක. කොසා good morning. කොහොමද? කැම් එකේ බැටරි බැස්ස නිසා අපි එනකොට වෙච්චි ගොඩක් සිද්ධි මෙතන නෑ. ඉතින් අපි ආපහු අර බස් එකෙන් බැහැපු තැනට ඇවිල්ලා එතන වාහනයක් නැතුව අපි ලොරියක නැගලා තමයි ආවේ. ඒ එනකොට අපි ආයේ ගමෙන් පොඩි දේවල් දෙක තුනකුත් අරගත්තා. මේ මොනවද කියලා ඉස්සරහට බලා ගන්න පුළුවන්. අල්ට්‍රා වයිඩ් ඩවුන් නේ. බලා ඩවුන් බා. අද නෙමෙයි වන්න වෙන්නේ. ඒ උඹ ඕකේ නෑ අපි යන්න. ආයිලා මේ සඳුවා ගෙදර යන්න ලෑස්ති වෙනවා. දෝනි බලන්න නෑ. ධෝනි බලන්න යන්න. මම ගෝන්නේ කොහොමද ගෙදර යන්නේ නේද? ආයෙත් අහලා සල්ලි නෑ. සල්ලි නෑ කොහොම හරි ගෙදර යන්න ඕනේ. බ්ලොග් එකේ මතුගමට පයින් ආවා. බ්ලොග් එකේ මට ගොඩක් දේවල් මිස් වුණා. එන ආතල් ටිකක් මිස් වුණා. බැටරි බෑලා ඉඳා.
නිල්දිය පොකුණේ ඉඳලා කෙලින්ම දැන් අපි එල් ස්ටේෂන් එක ගාවට එනකම් ගොඩක් දේවල් මිස් වුණා රෑ. Hindi